ඉතින් සිකුරාදා කියන්නේ දොහා එකේ ඉන්න අපේ කොල්ලන්ගේ අපේ දවස. ඉතින් එදාට ලස්සනට උයලා රසට කාලා කොල්ලෝ කෙල්ලෝ හම්බෙලා එහෙම ආතල් ගන්න සෙට් එකක් එනම හිටියට අපි එහෙම ආතල් ගන්නෑ. අපි අද ඉස්සෝ ටිකක් අරගන්න ගියා. අපි හැමදාම ගන්න කඩේට සුපර් ඉස්සෝ ටිකක් සෙට් වුණා. ඉතින් ඒ ඉස්සෝ ටික තමයි ඔය ලස්සන දීසියේ පේන්නේ. බලන්න ඉස්සරහට ඔය ඉස්සෝ ටිකට වෙන දේ මොනවද කියලා තව ටිකක් වීඩියෝ එක ඉස්සරහට ඇති බලා ගන්න පුළුවන්. අපේ ලස්සන අයියා ඉන්දියන් thank you සුපිරි ඉස්සෝ ටිකක් අපිට දුන්නා. ඔය කොල්ලා කියන්නේ සුපිරි කොල්ලෙක්, හිතවන කොල්ලෙක්. එහෙනම් ඉස්සෝ ටිකට මොකක්ද උනේ කියලා වීඩියෝ එකේ මැද හරින් බලාගමු. baru dia mah gantilah dalam selain ini baru di isu taman isu aja nih nanti malam kali ada sebentar itu pikir Jawa mega itu dong itu period ini. ඉතින් සෑහෙන දවසකින් ලලන්තා දාවා ලලිත්තල රූම් එකට මාස දෙකකින් තමයි එයා ආව ගමන් එයාට සෙට් උනේ පොඩි වලං කෑල්ලක් හොදන්න. ඉතින් ඒක හොදද්දී ලලිත් අයියා අපි හදන ඉස්සෝ එකට අවශ්‍ය දේවල් ටික දාලා එයා වැඩේ පටන් අරන් තියෙන්නේ. ඉතින් ඇත්තටම ලලිත් අයියා හදන කෑම මාර රසයි. ඉතින් ඒක කාපු කට්ටිය දන්නවා. ඒ ඇස්සේ ඩිලාන් අයියා හැපැත්තෙන් චිප්ස් ෆ්‍රයි කරනවා. ඉතින් ඇත්තටම අද දවස මෙහෙම තමයි ගෙවෙන්නේ. ඉතින් ලස්සන දවසක් වේවි කියලා හිතනවා අද දවස. ඉතින් ඉස්සෝ ටික දාලා ඔන්න කරවම් කරලා ගන්නවා. මේක මාර රසයි. මේ මෙහෙම ලලිත් අය හදන කෑම ඇත්තටම රසයි. ඉතින් මේක වෙනම ටේස්ට් එකක් තමයි තියෙන්නේ. ඒක ඉතින් හදද්දිම තේරෙනවා ඒක අනිවාර්යයෙන්ම ටේස්ට් කියලා. මොකද කිසිම රසායනික දේවල් දාන්නේ නැතුව අපේ මේකට ඇත්තටම ඇඩ් කරන්නේ ලොකු දේවල් ඇඩ් කරන්නේ නැහැ. පොඩි දේවල් ටිකක් ඇඩ් කරලා තමයි මේ රස ගන්නෙ. ඉතින් ඒක නිසා මාර වටිනවා ඒකේ. ඒක තමයි වැදගත්ම දේ. මොකද අපි ශරීරයට හිතකර දේවල් ගන්න ඕනේ. රාම්පේ වලට ඉංග්‍රීසියෙන් කියන නම මොකක්ද? පුළුවන් නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න රාම්පේ වලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා අපි Google එකේ සර්ච් කරලා බලුවා. Google එකේ සර්ච් කරලා බලලා හරිම නම කියනවා. මේ ලලන්තර කිව්වා ගිහිල්ලා ටිෂු එකක් අරන් ඉන්න කියලා. ටිෂු එකක් අරන් ඉන්න ගා බු කෑලි කඩාන ඇවිල්ලා. ඉතින් මේ ඇත්ත හොඳයි මොකද කල්පනා කරලා වැඩේ කරලා මා ඩිලන් අයයි ආවා කඩේට ආවට කඩේ වහලා. දැන් ඉතින් ආපහු යනවා කාමරේට ගිහිල්ලා ආයෙනවා. ඉතින් අද අපි උයනවා කනවා. දැන් ඉතින් ආයෙ දැන් උඩට යනවා. පස්සේ හම්බ වෙනවා. උඩට යනකොට S2 දැක්කේ තුන් දාන ඉස්සෝ එකක් කොහොමද ඔයාලට ඒක පේනව නේද? පට්ට ඉස්සෝ එක තුන් දරා ලස්සනට හැදෙන්නේ සුපිරියට ඒ රස තියෙන ඉස්සෝ එක තමයි කලින් කිව්වේ. ඉතින් ඔය ඉස්සෝ එක කාලා බලන්න ඕනේ පට්ට රසක් තියෙන්නේ. අපි දැන් වැඩ ටික ඉවරලා යන්නේ. ඩිලීට් කරන්න අපි දැන් ලලිත්ලා කාමරේට ආවිල්ලා ඉවරලා කාලා පීලා ඔක්කොම කරලා යන්නේ. යන ගමන් පොඩි වීඩියෝ එකක් ගන්න කියලා හදන්නේ. දීනන්නේලා channel එකක් හදලා දුන්නා. ඉවරෙන් subscribe කරන්න මගේ description එකේ දාන්නම්. අනිවාර්යෙන් subscribe කරලා support එකක් දෙන්න ඕනේ. මොකද අපි ඔක්කොම එකට ඉන්න කට්ටිය ඔක්කොම ගොඩ යන්න ඕනේ. එහෙනම් ජය වේවා. අපි ආපහු වීඩියෝ එකකින් ගමු. එහෙනම් හැමෝටම ජය වේවා. අපි දැන් ඉස්සරහට යන්න බලමු. හමු වුණා ඩිලන් අයියා ලන්තයි යන්න හදන්නේ. ඉතින් ඒ දැනට පරිස්සමෙන් යන්න කියලා ජයපතන ගමන් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා ඔක්කොම ජය වේවා.